හයි හලෝ අත වීඩියෝ එකෙන් මම යන්නේ කැන්ඩි වලට. කාලෙකින් මට හම්බුණ පිසි යාළුවොත් එක්ක. ඉතින් බලාගෙන ඉන්න මොකක්ද වෙන්නේ කියලා. දැන් මම ඇවිත් ඉන්නේ KCC එකට. මට මුලින්ම හම්බුනේ බෝල්ට් මල්ලිව. බලන්න මෙයාව දන්නවද කියලා. අපි දැන් යන්නේ අනිත් සගය හොයාගන්න. හැම සෙට් එකේම ඉන්නවා හිත හොඳ නමුත් කට හොඳ නැති කෙනෙක්. ඉතින් මට ඒ කෙනා තමයි දැන් හම්බෙන්නේ. Yeah, boy. Nangis. Kok baca? Leader. Foto lagi. Fan kenek kamu nama mati kota gahan doni ka ini nangga pikir kamu. Kenapa dega? Lihat mana tuh? Bikin tadi ini? Hari, ini දාන්න ගා. නංගි thank you අතන වණි හිත බලන්න මට කතා කරලා මම ගොඩක් කැමති වාට මේ ආයෙ හම්බුන පන්වාරේ මට කතා කරනවා. සංවේදී නෙවෙයි මම මොනවද කියන්නේ නිකතමයි. අපි දැන් කොච්චර කාලෙකින් ඉන්නද කොච්චර කාලෙකින්? අඩුව ඇත්තටම ආනන්දි වල දිග්ග පාටියට මම හම්බුනේ. උඹට සුබ උපන්දිනයක් කියන්නේ ඉක්මනටම තෝගේ අවසානය ලං වේවා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ජනවාරි අම්මට යකෝ ජනවාරි මම ලස්සන පොණ්ඩ කමල මම ලස්සන ලාගේ. හලෝ කියන එක ඒ විස්තර කියන්නේ මම මොකද ඊදෙදි මොකද්ද කිය විස්තරේ මට මේ පොණ තලගේ ආදී හරියට හැතරෙන්න අනිවාර්යයෙන් දැන් මම අදින්ද කුණුවරට කියන මම පොෂ් වෙනවා. මෙයා සාමාන්‍යයෙන් කෝල් එකක් ගත්තොත් හරි කතා කරත් හරි ජීවිතේවත් කුණුවරක් කතා කරනවා. අනිවාර්යෙන් මේ බෞද්ධ සංස්කෘතිය ඉදිරියට ගෙනියන්න තමයි මම කතා කරන්නේ. මුන් කතා කරලා කුණුවරට. ඔබට දැකලා මොකද වෙන්නේ සන්නද පස්ස මේ ඇත්තටම මේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් මේ දස්ත එකද ඉතින් මෙච්චර සුදු පාට ඒක නේද දැන් හරි වන්නේ අනිදිලා හැල්ලා වගේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ගොඩ කාලෙකින් හම්බුනේ ආමේසු මිච්ඡාතාරා මම දින පිට ගියත් බා කොහෙද යන්නේ අපි වරමුණ යනවද අනේ මගේ පැටියු මට ඔයා නැති ජීවිතේ මොනා කරන්නද කොච්චර ආදරෙන් හීන මවාගෙන අපි දෙන්න මේ ජීවිතේ වින්ද වස්තුවේ අනේ මැනික ඇයියෝ ආහුම් මට කරන්නේ මේ අද සමාධි කැම්පස් වීඩියෝ කරන TikTok එකට හායි කියන්නේ නැහැ. මේ අයිඩියා එකක් තියෙනවා. දැන් අපි ඇවිත් ඉන්නේ නුවර වැවරුම ළඟට. මෙතන හරිම ලස්සන view එකක් තමයි තියෙන්නේ. මං කලින් නිපුණව හඳුන්වලා දුන්න විදිය හොඳට මතක තියාගෙන ඉන්න. මොකද වීඩියෝ එකේ ඉස්සරහට මං කිව්වේ මොකක්ද කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් වේවි. ළමයි මෙතන නම් ගොඩක් අය හිටිය නිසා චුට්ටක් ඔලුව දාලා බලුවා මොකක්ද මෙතන වෙන්නේ කියලා. ඉතින් අපේ යාළුවෝ දැකලා තියෙන්නේ වෙනම දෙයක්. ඉමුර දාන් ඉන්නේ කොහෙද අහනවා යා. ඉමුර දාන් ඉන්නේ යන්කෝ සරවත්. You serious? Lebih murah pindah kantor. Yeah, boy.
මං ඇත්තටම මම ආයේ කුණු කරපු කියන්නේ. මං ආයේ කුණු කරපු යකෝ කටද කන්නේ. සුරූපී රංගන ශිල්පී පියුමි එම් රණසිංහ අද නුවරට ඇවිල්ලා ඉන්නවා. අපි යත් එක්ක කතා කරමු පොඩ්ඩක්. හෙලෝ මිස්. මේ දවස්වල මොකද වාගේ මේ ෂූටින් තත්ත්වේ? වීඩියෝ කරන්න එපා යන්න. ටික තියෙනවා. එපා. නෑ මම පිය දැම්මා. සුදු පාට. කරන්න එපා කැමති ඉන්න ඔයා වීඩියෝ කරන්න. නංගි ඔයා දැන් ඒ ෆීල්ඩ් එකේ නැත්තේ වැඩිය? වා අයින් වෙන්න ගන්න. අයියෝ ෆීල්ඩ් එකේ නැත්තේ. වා අයින් වෙන්න. කියන්නේ හැමෝටම මට ළමෙක් කම්මිනිටිය දැන් හම්බුජ ගමන් දානවා කියලා කිව්වා. ඔන්න ඔයා මම කොහෙවත්. අඩු මම අමුතු ඩුක්කයක් ඇවිල්ලා නේද? පොඩ්ඩක් තියනවා නේද? අස්සයිනේ. कोई तो कैमरा दी අපි ටික දුරක් මේ විදිහට ඇවිදගෙන ආවා. ඉතින් නුවර ලස්සන බලනවා නුවරට අනිවාර්යෙන් එන්න ඕනේ. ඓතිහාසික වගේම ප්‍රේමණීය නගරය කියන්නේ මෙන්න මේ මහනුවරට තමයි. ඇත්තටම යාළුවනේ මෙතන view එක නම් මාරම ලස්සනයි. මාරම නිස්කලංකයි. ඉතින් අපි මෙතන ෆොටෝස් කීපයක් අරගත්තා. මේ වෙද්දිත් ඔයාලා ඒව දකින්න ඇති. You are so beautiful. නුවරේනයි අනිවාර්යයෙන්ම ෆොටෝස් අරගන්න තැනක් තමයි මේ ක්වීන්ස් එක ළඟ. ඔයාලා ගොඩක් වෙලාවට එතන දැකලා ඇති. අද දවසේ නම් අපිට දන්සල් ගොඩක් හම්බුණා. නමුත් අපි ඒවට ගියේ නැහැ. දන්සල් කන්න ගියත් අනිවාර්යෙන් අපිට කෑම කන්න වෙන්නේ එළියෙන් තැනක. ඉතින් අදත් සුපුරුදු පරිදි අපි යනවා කෑම කන්න තැනක් බලන්න. ඔයාට හිතන ඇති මම මේ වීඩියෝ කරන්න මොකද්ද කියලා. නැහැ මම කැම් එක ඔන් කරගෙන ගියාට මම ඒක පෙන්නුවේ නැහැ. මොකෝ ගොඩක් අය කැමති නැහැනේ වීඩියෝ කරනවට. හෙට වෙඩින්න ගත්තා නම් බලපන් සපාටියේ ඊ වචන දෙන්න පුදුමාන දැන් අද කියලා ආයෙ හොයන්න. ගත්තාලු කඩින් ගත්තද? ප්‍රසිද්ධ නියු පාර්කින මාස්කොට් කනවා. යෝ. ගයියේ? චාටි නේ. ඒක ලස්සනයි. මේක බලලා දෙවල. හලෝ වර මෙයාගේ වීඩියෝ එකක් ගන්න මෙතන. සමාධි වල මම මෙතන නඩන්න වල මම වීඩියෝ කරා. मैं कोई देर बड़े हम फ्रेंड बोल बन गया චානවල සතුටේද? කන්නනේ තැනක් වගේ. කන්න බෑනේ. චුටි චුටි කැලි කැලි දිනවා. මට විතර යනකොට මේක අදින්නේ කොහොමද කියලා මේක මෙතන මේ අත බා මේ අම්මට හිචි අදින්නේ කොහෙද
ඇත්තරම ළමයි කෑම කනවට වැඩිය මට ෂොපින් කරනවා කිව්වනම් ඒක තමයි මං කැමතිම දේ. ඉතින් මං වගේ අය ගොඩක් ඉන්නවාද කියලා හිතන ඔය ඉස්සරහින් යන ගෑනු ළමයි දෙන්නත් මං වගේ තමයි. මම දන්න විදිහට නම් මම මේ යන්නේ වීදියක. මොකෝ මම මෙහෙට ආවට මම මේක ගැන හරියටම දන්නේ නැහැ. අපේ නිපුන් කොල්ලා නම් දන්නවා අපි දැන් මේ කොහෙද ඉන්නේ කියලා. අපි කෑම ඕඩර් කරලා උඩට ඇවිත් වාඩි වෙලා හිටියා. ඉතින් හරිම නිදහසේ කෑම කන්න පුළුවන් තැනක්. මම කැන්නියාවත් අනිවාර්යයෙන්ම මෙතනට තමයි කෑම කන්න එන්නේ. හැබැයි මේකේ මාර විදියට ක්ලියර්. ini nama dari AC canggih kasih atau jangan ya bang kita aduh makin asing banget minta kan mau betul ඔය පත ගත්තා. yang nami betul kan ya ul ada kali ni ul ya kan dalam yang mana tu kamu ni සෝස් එක ළමයි ආවට ආවෙත් ඒකෙන් දාලා අපි ගොඩක් දවසකින් හම්බුන නිසා කතා කරන්න ගොඩක් දේවල් තිබුණා. ඉතින් අපි කතා කරන ගම කෑම කෑවා. ඒක නරකයි තමයි. ඒ වුණාට අපි එහෙම තමයි කෑම Kamu berarti nggak bisa lagi. Oh, terjalan. Oh. Ini dan lagi kan. Nggak dipun kalau. Ya. Oh, bang. Oh, kalau dia kayak boleh kata. Ah, ini kan. Hai, hello. Ya. Ada blog ya. එපා වෙනවා ෂා. අපි කෑම කන අතරේ අහම්බෙන් වගේ එළිය පෙරහැරක් ගියා. ඉතින් මගේ අනිත් යාළුවෝ එතන තමයි හිටියේ. ඉතින් ඒ අතරේ මායි ෂානු එකතු වෙලා කේක් කෑල්ලට වැඩේ දුන්නා. ඒක රහයි. කෑනේ පොඩ පිට. දැන් හරිනේ. දැන් ලස්සනයි. පෙරහැර නිසා අපිට එන්න විදිහක් තිබුණේ නැහැ. ඒක නිසා අපි පෙරහැර ඉවර වෙනකල්ම වගේ බැලුවා. ඒ කියන්නේ ඇයිසි කාලේ
නඩුව දෙන හැකියාව නැහැ. දැන් අපි කෑමත් කාලා පෙරහැරත් බලලා සහස් වෙනටත් ගිහින් අච්චාරුත් අරගෙන යන්න තමයි හදන්නේ. ඇත්තටම ගොඩක් දුකයි. මොකෝ යාළුවෝ එක්ක ඉද්දි වෙලාව යනවා දැනුන්නේවත් නැහැ. අද වීඩියෝ එක කොහොමද මට ලස්සන කමෙන්ට් එකක් දාන්න. තවත් දවසක බ්ලොග් එකකින් මං හම්බෙන්න. සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.